Hi guys, welcome back to my YouTube channel. මං අද ඔයාලත් එක්ක වෙනස් විදිහේ වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. අද ඒහගේ තාත්තිගේ නිවාඩු දවස. ඉතින් උදේ එයා කිව්වා අද අපි හවස පන්සල් යන්. මොකද මම මෙහෙට ආවට පස්සේ තාම අපිට පන්සලට යන්න බැරි වුණා. බබත් එක්කගෙන. ඉතින් එයා කිව්වා අපි හවස යන් කියලා. මේ ඉතින් අපේ චූටි මයිනික ලෑස්ති වෙලා මම එයාගේ වීඩියෝ ටිකක් ගත්තා. එයා චුට්ටක් අසනීපෙන් උදේ ඉඳන් හිටියේ. ඉතින් ඒකින්ද තමයි මම hina වෙන්නව නැතුව ඉන්නේ. පේනවනේ ඉන්න හැටි. ඉතින් තාත්ති ලෑස්ති වෙනකන් අම්මි බබයි වීඩියෝ කර කර හිටියා. ඔන්න ඉතින් තාත්ති ලෑස්තිලා ඇවිල්ලා අපි චූටි වීඩියෝ එකක් ගත්තා. දැන් අපි යන්න ලෑස්තිලා ඉන්නේ. අපි මේ වීල් එක යනකන් තමයි අපි මෙහෙම ඉන්නේ. අපි ඉතින් චූටි වීඩියෝ ටිකක් ගත්තා. මං ඉස්සර ඉඳන්ම මගේ ජීවිතේ මතකවතට මේ වගේ මතක එකතු කරන්න ගොඩක් ආස කෙනෙක්. මං කොතන ගියත් වීඩියෝ එකක් ෆොටෝ එකක් ගන්න එක මගේ පුරුද්ද. මං ආසයි ඒව තමයි අපේ ජීවිතේ ලස්සන මතක. මගේ දුව කවදා හරි ලොකු වෙලා ඒව බලනකොට එයාට ආස හිතෙන්නේ. මේ ඉතින් අපි යන්න ලෑස්ති වෙලා දැන් වීල් එකත් ඇවිල්ලා තියෙන්නේ. මේ හරිම ලස්සනයි. මම ඔයාලට පස්සේ මේ ලස්සන වීඩියෝස් අරන් එන්නම්. මගේ හස්බන්ඩ් වැඩ කරන්නේ ක්‍රේහෙඩ් ස්ටේට් එකේ. ඉතින් එතන චුට්ටක් එහායින් පන්සලක් තියෙනවා. ඒ පන්සලට අපි එදා ඉඳන් දාහනේ අරන් යනවා. අපි හැමදාම ඒ වගේ ආගමික කටයුතු වලට සහභාගී වෙනවා. මේ තියෙන්නේ ඒ යන පාර මේ ෆැක්ටරි එක ඉස්සරහා බලන්න හරිම ලස්සනයි. මම මෙහෙට ගොඩක් ආසයි. මොකද මේ හරිම නිදහස් ගයිස්. මොකද බලන්න මේ පරිසරයේ තේ වතු වලින් නැදි වෙලා මේ යාළගේ ෆැක්ටරි එක. ඒ ෆැක්ටරි එක පව කරලා තමයි යන්නේ. ඔන්න තාත්ති මල් කඩා ගන්නකම් අපි දෙන්න වීඩියෝ ටිකක් ගත්තා. මගේ චූටි දුව අද තමයි මෙහි පන්සලට මුලින්ම එක්කගෙන යන්නේ. එයා හරි ආසයි පන්සල් යන්න. මෙයා චූටි වුණාට මෙයා තාත්ති එක්ක බුදුන් වඳිනකොට මෙයා ලස්සනට වඳිනවා. හරි ආසයි ඒක බලන් ඉන්න. තාත්ති වගේම මෙයාත් ආගමට ලැබීද කොහෙද? මේ ඉතින් අපි යන ගම බලන්නකෝ මල් ටික අතේ තියාගෙන යන ලස්සන. එයා හරිම ආසයි මේ ඇවිදින්න යන්න. ට්‍රැවල් කරන්න. එයාට මොනවත් ලෙඩක් නැහැ මොනවත් නැහැ ඔහම ඇවිදින්න ගියාම. මේ බලන්න මේ පන්සලට චුට්ටක් මෙහායෙන් හරිම 12 භාග පාරේ ඔයාලා දන්නවා ඇති. මේ 12 භාග පාර හරිම ලස්සන පැත්තක්. මේ ඉතින් අපි යන ගමන් බලන්න මේ පරිසරය ඔයාලට උනත් ආස හිතෙයි. මෙන්න අපි දැන් පන්සලට මේ පැත්ත හරිම ලස්සනයි බලන්න. මං අවුරුද්දක් මෙහි ඉඳියේ නෑ බබා හම්බෙන්න ගියේ හින්දා ගෙදර ගියේ හින්දා ඊට පස්සේ මට මෙහි එනකන් පුදුම ආසාවක් තිබ්බේ. මං හරි ආසයි මේ පැත්තට. දුෂ්කරයි තමයි ඒ වුණාට හරිම ලස්සනයි. හිත නිදහසේ අපිට ජීවත් වෙන්න පුළුවන්. මේ තියෙන පන්සල බලන්න වතුර පාරක් එක්ක චූටි පන්සලක් තමයි අපිට තියෙන්නේ. ඒ වුණාට අපි ඒ පන්සලත් එක්ක සම්බන්ධ වෙලා හැම මාසෙටම හාමුදුරන්ට අපි දාන දෙනවා. අපි විශේෂ අවස්ථාවලට හාමුදුරන් හම්බෙලා යනවා පිරිත් කියාගන්න යනවා. මං මේ බලන්න මගේ චූටි දුව එයාට පිරිත් කියාගත්ත හාමුදුරන්ට කියලා පිරිත් නූලකුත් බැඳගත්ත. මෙයා පන්සලට ගිහිල්ලා කිසිම සද්දයක් කරේ නෑ. හරි ලස්සනට හිටියා. පොඩ්ඩක්වත් දඟ කරේ නෑ. හාමුදුරන් දැකලා වුණත් එයා ඇඬුවේ නෑ. මං ඉතින් මේ මල් පූජා කරන්න ලෑස්ති කරන ගමන් ඉන්නේ. තාත්ති බබයි හාමුදුරුවොත් එක්ක කතා කර කර ඉන්න අතරේ මේව ලෑස්ති කරද්දි තාත්ති දුවයි ආවා. ඇවිල්ලා දැන් පහන් පත්තු කරලා හඳුන් කූරු පත්තු කරලා අපි ගාථා කියලා අපි ගෙදර එන්න ආවා. මේ ඉතින් එයා බිම තිබ්බාම ආසයිනේ. එයා ඉතින් එතන සෙල්ලම් කරන්න ගත්තා. මෙහෙම තමයි guys ඉතින් එයාගේ තාත්තිගේ නිවාඩු දවසේ හවස් වරුව ගත කරේ. මේ ඉතින් මං ගත්ත ෆොටෝස් ඒක ඉතින් මං ආසම වැඩේනේ. මං හරි ආසයි මගේ ජීවිතේට මේ වගේ ලස්සන මෙමරිස් එකතු කරන්න. මේ ඉතින් අද දවසේ හවස් වරුව අපි ගත කරපු විදිය ඒක හරිම ලස්සන දවසක්. මගේ චූටි දුවත් සතුටින් හිටියානේ. එහෙනම් guys අලුත් වීඩියෝ එකකින් යනකම් හැමෝම පරිස්සමට ඉන්න. bye.